So ඉතින් guys අයිබෝන් කියලා පිළිගන්නවා SL gadget show එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමෝම. Facebook එකේ earn කරන්න පුළුවන්ද? ඔව්. Facebook එකෙන් earn කරන්න පුළුවන්. Facebook එකේ කොච්චර විතර මුදක් earn කරන්න පුළුවන්ද? ඔයාට මෙච්චරයි කියලා ගාණක් නැහැ. PayPal නම් minimum $25ක් ආවම පස්සේ ඔයගොල්ලන්ගේ bank account එකට withdraw කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ bank details දීලා ඔගලගේ බැංකු එකවුන්ට් එකටම ඩොලර් ප්‍රමාණය විද්‍රෝ කරගන්න ඕනි නම් මිනිමන් ගාන $100යි මැක්සිමන් මෙච්චරයි කියලා ප්‍රමාණයක් නැහැ. ඒ කියන්නේ ඔයාට Facebook එකෙන් අසීමිතව මුදල් හොයන්න පුළුවන්. රයිට්. මේ ඔයගොල්ලන්ට පල්ලෙහින් පේන්න තියෙන්නේ මන් දින 14ක් ඇතුළත Facebook එකෙන් හොයපු ගාන. කොහොමද Facebook එකෙන් මුදල් හොයන්නේ? රයිට්. ඊට අමතරව මම කියන්නම් මේ විදිහට. Facebook එකේ මුදල් හොයන්න නම් ඕගොල්ලන්ගේ Facebook account එකට බෑ. Facebook account එකක් නම් තියෙන්නේ ඒකේ professional mode on කරගෙන ඉන්න ඕනේ. දෙවෙනි එක Facebook එකේ මුදල් හොයන්න පුළුවන් Facebook page එකක් හරහා. professional mode on කරගත්තු Facebook account එකක් හෝ Facebook page එකක්. මේකට සපුරාලිය යුතු කරුණු තියෙන්න ඕනේද? ඒ කියන්නේ ඔයාට මොන්ටයිසේෂන් Facebook මොන්ටයිසේෂන් එහෙමත් නැත්නම් CM tool setup කරන්න එන්න නැත්නම් මොන්ටයිසේෂන් on වෙන්න CM tool on වෙන්න ඔයාට සපුරන්න ඕනි ටාස්ක් එකක් හරි නැත්නම් followers මෙච්චරක් ගානකින් ඕගොල්ලන්ට මොන්ටයිසේෂන් හම්බ වෙනවා like මෙච්චර ගානකින් ඕගොල්ලන්ට මොන්ටයිසේෂන් හම්බ වෙනවා එහෙම තියනවාද කොහෙත්ම නැහැ. ඔගොල්ලන්ට followers 1000ක් තිබුණත් 10000ක් තිබුණත් ලක්ෂයක් තිබුණත් මිලියනයක් තිබුණත් views like කොච්චර ප්‍රමාණයක් ආවත් මේක නැහැ එන්නේ ඕගොල්ලන්ට invite එකක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ සපුරාලිය යුතු task එකක් නැහැ. කවදා කොයි කාලේ ඔයාලට එයිද කියන්න බෑ. හැබැයි ආවොත් මේ තුලින් match එකක් ගහන්න පුළුවන්. සාමාන්‍ය YouTube එකේ තියෙනවා subscribe 1000ක් සහ watch hours 4000 කම්ප්ලීට් වුණාට පස්සේ ඕගොල්ලන්ට මොන්ටයිසේෂන් ඉල්ලන්න පුළුවන්. එහෙම ඉල්ලුවාම ඒ කට්ටිය අපේ channel එක review කරලා අපේ channel එකේ කට්ටියගේ guidelines වලට set නම් අපිට YouTube එකේ මොන්ටයිසේෂන් හම්බ වෙනවා. නමුත් Facebook එකේ මේ විදිහේ task එකක් නැහැ. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ දිගින් දිගටම වීඩියෝ දාගෙන යන්න. කොහොමද මේ වීඩියෝ දාන්නේ? ඒකට ක්‍රමයක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා, schedule එකක් තියෙනවා සහ quality එකක් තියෙනවා. මේ දේවල් වලට අපි වීඩියෝ දාන්න ඕනේ. අපි කතා කරමු ඉස්සරහට මොනවාද quality එක මොනවාද schedule එක මොනවාද පිළිවෙල මෙන්න මේ වගේ දේවල්. right. ඊළඟදී Facebook එකෙන් අපිට මොන වගේ දේවල් වලටද මුදල් හම්බ වෙන්නේ? අපිට පුළුවන් Facebook එකෙන් reels එහෙමත් නැත්නම් වීඩියෝ, ෆොටෝ මෙන්න මේ ඕනිම දෙයකට text එකක්, story එකක් මෙන්න මේ වගේ ඕනිම දෙයකට Facebook එකෙන් අපිට මුදල් ලැබෙනවා. YouTube එකෙන් අපේ වීඩියෝ වලට විතරයි මුදල් ලැබෙන්නේ. වීඩියෝද කරන්න ඒ කියන්නේ Facebook ද කරන්න ලේසිම YouTube ද කරන්න ලේසිම කරන්න Facebook. මොකද ඕනිම කෙනෙක්ට තියෙනවා Facebook account එකක් professional mode on කරගන්න බොහොම පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ගේ phone එකෙන් ගන්න වීඩියෝ එකක් වුණත් upload කළායින් පස්සේ මේකට යම් තාක් views ප්‍රමාණයක් එනවා. මේකට tag දාන්න නැහැ, hashtag දාන්න නැහැ, thumbnail හදන්න නැහැ, description හදන්න නැහැ. ඊට තමසර tag හොයන්න නැහැ, SEO කරන්න නැහැ. normal ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ phone එකෙන් ගන්න වීඩියෝ clip එකක් වුණත් Facebook upload කරාම ඒක යම් කිසි views ප්‍රමාණයක් යනවා. හැබැයි YouTube එකේ මම අර කියපු දේවල් ඔක්කොම කරන්න තියෙනවා. ඉතින් කොහොමද ලේසිම වැඩේ? YouTube ද Facebook ද? ඉස්සරලම අන්තර්ජාලය හරහා මුදල් නැත්නම් මේ කන්ටෙන්ට් වලින් මුදල් හොයන්න එන කෙනෙක්ට නැත්නම් වීඩියෝ එකක් ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා මුදල් හොයන්න එන කෙනෙක්ට එපා වෙන්නේ නැති ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න නැති සාමාන්‍ය පරිදි ගිහින් මුදල් හොයන්න පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක් තමයි Facebook කියන්නේ. right. ඉතින් YouTube කරන්න කලින් මම නම් කියන්නේ අලුතෙන් මෙන කෙනෙක්ට Facebook පටන් ගන්න ඊට පස්සේ ඒත් එක්කම YouTube පටන් ගන්න. හරි. ඊළඟදී කතාව නතර කරගෙන හිටියේ කොයි වගේ දේවල්ද වීඩියෝ කොයි වගේ දේවල් වලින්ද අපිට මුදල් ලැබෙන්නේ Facebook එක තුලින් ඕනිම දෙයක්. ඔයාගේ ෆෝන් එකෙන් අහසේ ෆොටෝ එකක් කැප්චර් කරලා ගත්තත්
ඔගොල්ලගේ ෆෝන් එකෙන් අහසේ වීඩියෝ එකක් තප්පර 30ක වීඩියෝ එකක් පැයක වීඩියෝ එකක් පැය භාගයක වීඩියෝ එකක් අරන් වීඩියෝ කල් අප්ලෝඩ් කළත් එහාරම මුදල් ලැබෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බලන ප්‍රමාණය. ඔගොල්ලන්ට විශාල මුදලක් earn කරගන්න පුළුවන් විශාල ඔඩියන්ස් එකක් ඉන්නවා. ඔඩියන්ස් එක කියන්නේ ඔයාවට එකතු වෙච්ච පිරිසක් නෙවෙයි views ප්‍රමාණයක්. ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරනවා ලංකාවට කොච්චර මුදලක් ගෙවනවද මේ Facebook එක හරහා. ඉතින් මේ වීඩියෝ එක Facebook ඔයගොල්ලන්ට මේ සීන් එකට එන්න Facebook සීන් එකට එන්න පොඩි මොරල් එකක් එන විදිහට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. අපි බලමු. දෙවෙනි වීඩියෝ එකෙන් මේ Facebook තුලින් මුදල් හොයන දෙවෙනි වීඩියෝ එකෙන් Facebook හරහා කොයිතරම් මුදලක් earn කරගන්න පුළුවන්ද කියලා. ඉතින් channel එක subscribe කරලා එකතු වෙන්න. Facebook මුදල් හොයන හැටි A to Z කියලා දෙනවා. YouTube මෙන්න මේ වගේ social media වලින් අපි මුදල් හොයන හැටි ඒ වගේම තමයි part time විදියට full time විදියට මේ දේවල් වලින් මුදල් earn කරන හැටි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්.